ගොඩක් අය අහලා තිබුණා පත 8කට හින්දින හරිම විදිය මොකක්ද කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ පත 8කට හිඳලා හරියටම කසායක් හදාගන්න විදිය ගැන. වරාදොලේ වෙදගෙදර පරපුරෙන් පැවතෙන හෙළ වෙදකමේ මහිමය. අපි සාමාන්‍යයෙන් වතුර පතක් කියලා ගත්තේ අඩු කෝප්පකින් එකක්. ඒත් වර්තමානයේ එක එක ප්‍රමාණ වලින් කෝප්ප තියෙනවා. ඒක නිසා හරිම ප්‍රමාණය දැනගෙන ඉන්න එක කසායක් හරියටම හදද්දි වැදගත් වෙනවා. එහෙනම් පත 8කට හිඳින හරිම විදිය තමයි මුලින්ම වතුර මිලිලීටර් 240 ඒවා 8ක් දාන්න. ඊට පස්සේ ඒක මිලිලීටර් 240ක් වෙනකන් හිඳ ගන්න. දැන් ප්‍රශ්නයක් තියෙනවා මිලිලීටර් 240ට හරියටම හින්දන්නේ කොහොමද කියලා. බෙහෙත් ටික මුක්ටියට දාලා වතුර මිලිලීටර් 240ක් විතරක් දාලා මිම්මක් ගන්න. එහෙම නැතුව සැරින් සැරේ කොප්පෙට දාලා බලන්න යන්න එපා. දැන් හිඳගත්ත කසාය කෝප්පෙට පෙරාගෙන කියලා තියෙන විදිහට බොන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් දේවල් දැනගන්න තියෙනවා නම් කොමෙන්ට් එකක් දාලා ඒ බව දන්නන්න. channel එක subscribe කරලා අපේ වෙදගෙදර සමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.